බුදුන් වහන්සේ දැකපු ආලෝකය විනාඩියෙන් දැනගෙන යන්න කැමතිද? එහෙනම් මේ විනාඩිය වාට. බුදුන් වහන්සේ ආලෝකය දැක්කේ ලෝකයෙන් එතර වෙලානේ. ඉතින් මේ එතර වුණ ලෝකය මොකද්ද? ඒ තමයි බුදුන් වහන්සේ බුදු වෙන්න කලින් හිතාස්සේ හදාගෙන හිටපු මානසික ලෝකය. ඔයත් ඔයාගේ හිතාස්සේ ලොකු මානසික ලෝකයක් හදාගෙන ඉන්නේ. කවුද ඔයාගේ ලෝකය තුල ඉන්නේ? ඔයාගේ ගෑනු දරුවෝ, අම්මා තාත්තා, පවුලේ අය, ඔයාගේ ඔෆිස් එකේ අය, ඔයා ගොඩනගාගෙන තියෙන ගේ දොර වතු පිටි වගේ දේවල්, ඔයා ඉගෙනගෙන තියෙන දේවල්, ඔයාගේ ඩිග්‍රිය, අන්න ඒ දේවල් තමයි ඔයාගේ ලෝකය. ඉතින් ඔයාට ආලෝකය දකින්න ඕන නම් ඔයා ඔන්න ඔය කියන ලෝකයෙන් එතර වෙන්න ඕන. ඒ කියන්නේ ඔයා ඔය ලෝකයක් හදාගෙන ඉන්න තාක්, ඔයා ඔය ලෝකය තුල ඉන්න තාක්, ඔය ලෝකයට අයිති දේවල් වලට බලපෑමක් වෙනකොට, ඔයාගේ ගෑනු දරුවන්ට අසනීපයක් වෙනකොට, අම්මා තාත්තට කරදරයක් වෙනකොට ඔයාට දුකයි, ඔයා ස්ට්‍රෙස් වෙනවා. අන්නේ සැනසීම ඔයාට නැති වෙන්නේ ඔන්න ඔය ලෝකයේ ඇස්සේ ගොඩාක් දේවල් එකතු කරගෙන ඉන්න තාක්. ඔයාගේ ලෝකය ඇතුලේ කවුරුත් නැත්තම්, ඔයාගේ ලෝකය ඇතුලේ අඩුම ගානේ ඔයාවත් නැත්තම් ඔයා ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. මොකද බලපෑමට ලක් වෙන්න, කරදරයක් වෙන්න ඕකේ ඔයාගේ ලෝකය ඇතුලේ කිසි දෙයක් නැහැ. ඉතින් ඔයා ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ලෝකේ නැති කරගත්ත දවසට ඔයාට ලැබෙන සැනසීම තමයි ලාභේ නැති තැන අලාභේ තියනවා වගේ, පිරිසිදුකම නැති තැන අපිරිසිදුකම තියනවා වගේ, යස නැති තැන අයස තියනවා වගේ, ලෝකේ නැති තැන තියෙන දේ තමයි ආලෝකය. මානසික ලෝකයෙන් ගැලවිච්ච තැන තියෙන සැනසීම තමයි ආලෝකය. ලෝකයෙන් ඈතර වුණාට පස්සේ ඔයාට දකින්න තියෙන ඔයා මුහුණ දෙන සැනසීම, ඔයාට ලැබෙන සැනසීම තමයි ආලෝකය කියලා කියන්නේ.